යාළුවනේ මම මේ වීඩියෝ එක කරන්න තීරණය කරේ එකක් මට මේක මේ කෙනෙකුට කියන්න විදිහක් නැහැ කෙනෙක් නැහැ කියන්න එහෙම අනිත් එක තමයි අනිත් අය මේකෙන් මුදව ගන්න ඕන මේ මට වෙච්ච දුක කරදරය වෙන කෙනෙකුට නොවිය යුතුයි කියලා මට හිතුණා ඒ හින්දා තමයි මේ වීඩියෝ එක කරන්න තීරණය කරේ මම බොහොම අමාරුවෙන් දුක් මහන්සියෙන් හම්බ කරලා ලක්ෂ 40ක පමණ මුදලක් එකතු කරගෙන තිබුණා හදිස්සියේ මාව මුණ ගැහෙන්න යාළුවෙක් ආවා යාළුවෙක් නෙවෙයි මහත්මයෙක් ඉතින් ඇවිල්ලා එයා ලොකු විස්තරයක් කිව්වා එයා මේ මීගමුව පැත්තේ කම්පැනි එකක් කිව්වා ඒ කම්පැනි එකෙන් කරන කාර්ය මට විස්තර කරා ඇත්තටම ඒ කියපු විස්තරය අනුව ලොකු දෙයක් රටකට ඒ වගේම මිනිස්සුන්ට ඒගොල්ලෝ කරන්නේ කියන්නේ එයාලා ව්‍යවසායකින් නිර්මාණය කිරීම තමයි කරනවා කියලා කිව්වේ. ඉතින් මට කරන්න තියෙනවා කිව්වේ. ඉතින් මට සම්බන්ධ වෙන්න කිව්වා පුළුවන් නම්. එයාලා අපි දෙන මුදල එයාලා විවිධ විශේෂයෙන් එයාලා ආයෝජනය කරනවා කිව්වා. ඉතින් ඒ ආයෝජනය කරලා ඒ ලැබෙන ප්‍රොෆිට් එක අපිට දෙනවා කිව්වා. සාමාන්‍යයෙන් අවුරුද්දක් වගේ කාලයක් ඇතුළත අපි දෙන මුදල 3 ගුණයක් කරලා අපිට ගන්න පුළුවන් කියලා කිව්වා. ඉතින් ඒක ඇහුවාම ඇත්තටම එයා කතා කරපු විදිහට විස්තර කරපු විදිහට මට ලොකු පැහැදීමක් ඇති වුණා. මට මේක කල යුතුයි කියලා. මොකද මම ඇත්තටම මට ලොකු බලාපොරොත්තු ගොඩක් තිබුණා. ඉතින් ඒකත් එක්කලා මං තීරණය කරා ඒකෙන් මගේ මුදල ආයෝජනය කරනවා කියලා. හැබැයි මගේ මොකටද වෙන්නේ නැද්ද මම බිරිඳට කිව්වෙත් නෑ දරුවන්ට කිව්වෙත් නෑ මගේ තනිපතේට මං ඒක ආයෝජනය කරා මං මගේ මුදල දෙව්වා මාස 3ක් විතර කාලයක් මට චෙක්ස් 3ක් විතර හම්බුණා. හැබැයි මම මේ මුදල් ටික බැංකුවේ දැම්මා. නමුත් ඒක ලොකු මුදලක් නෙවෙයි. ඊට පස්සේ දැන් මාසෙක විතර දවම කතා කරන්න උත්සාහ කරනවා. නමුත් ඒ ෆෝන් ආන්සර් කරන්නෙත් නැහැ. මොකද සම්බන්ධයක් ඉතින් මම දන්න තරමින් ආයතනේ දැන් එහෙම එකක් නෑ වහලා මාර ප්‍රශ්නක මම ඉන්නේ කියන්නේ දැන් මට මේක දැන් බින්දර කියන්නේ දෙකොත් කාටවත් කියන්න විදියක් නෑ ඒකයි මම තීරණය කරේ මේ වීඩියෝ එක කරලා දානවා කියලා පුළුවන් කෙනෙක් ඉන්නවනම් මට උදව්වක් කරන්න මට මේ ආයතනයේ පිළිබඳ තොරතුරු හොයලා දෙන්න පුළුවන් නම් නැත්නම් කවන්නේ මේක ෂෙයා කරලා ආයෙ කෙනෙක් මේ උගුල වැටෙන්න නැතුව බේර ගන්න කරන්න එච්චරයි මට කියන්න තියෙන්නේ